හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒ කියන්නේ හරියටම අපි ඒ කියන්නේ අපේ සිග්නල් එකේ ෆස්ට් එන්ට්‍රි එක ගන්න නැතුව ෆස්ට් ගියර් එක විතරක් කරන් ඔයාලා කොහොමද ප්‍රොෆිට් කරන්නේ කියලා. දැන් මම සිග්නල් එකක් දෙනවා 8:07ට. මේක අපි ඊයේ නෙමෙයි අපි පෙරේදා දුන්න සිග්නල් එක. 8:07ට අපි සිග්නල් එක දෙනවා. දැන් මම හරියට ඔයාලට කියන්නම් ඔයාලා ෆස්ට් එන්ට්‍රි එක ගන්න නැතුව ඔයාලා ෆස්ට් ගියර් එක කියන්නේ ඩිරෙක්ට් වින් આવොත් ඒක වෙන දෙයක්. එහෙම නැත්නම් ෆස්ට් ගේල් වලින් ආවොත් කොහොමද වෙන්නේ කියලා. සිග්නල් එක දාලා තින්නේ ඔන්න 8:07ට. හරිද? ඔන්න මම ප්ලේස් කරා. දැන් මේ සිග්නල් එක රන් වෙනවනේ. දැන් ඔය කියන්නේ පොඩි amount තියෙන කට්ටිය ඔයාලා ඒ කියන්නේ ඔයාලා ෆස්ට් එන්ට්‍රි එක ගන්නවා. ඔයාලා ෆස්ට් ගේල් එකේ ඉඳන් ඔයාලා දාන්න. ඒතකොට පොඩි amount තියෙන කට්ටිය ඒ කියන්නේ ඔයාලට loss එක recover කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පොඩි amount වලින් start කරන කට්ටිය දැන් මොකද ෆස්ට් ගියර් යනකොට ෆස්ට් එකට $1 ෆස්ට් එන්ට්‍රි එකට ඊට පස්සේ සෙකන්ඩ් එකට $2 නේ. එතකොට ඔයාලා ෆස්ට් එන්ට්‍රි එක නැතුව කෙලින්ම ෆස්ට් ගියර් එකේ ඉඳන් ඔයාලා ට්‍රේඩ් කරන්න. දැන් ඔයාලට පිළිගන්නේ 1 minute candle pattern එක දාලා දැම 6 දුන්නොත් ඒක low නම් ඔයාලා ඒ වෙලාවෙ ඉන්න ඔයාලා ෆස්ට් එන්ට්‍රි එක ගන්න. ආයෙත් 6 එකක්ම දැන් බලන්න. දැන් සිග්නල් එක loss එකේ රන් වෙන්නේ. හරිද? දැන් 8:07ට මම දුන්න සිග්නල් එක. දැන් මම පෙන්නන්නම්. දැන් මේ සිග්නල් එකත් එක්ක ක්ලෝස් වුණත් එක්කම මම ඇවිල්ලා ෆස්ට් ගියර් එක ගන්නවා. හරිද? ඔන්න $100 වලින්. හරි ඔන්න මම ෆස්ට් ගියර් එක ගත්තා. එතකොට ඔයාලා ෆස්ට් ගියර් එකෙන් ගත්තොත් ඔයාලට ඒක වින් කරොත් ඔයාලට ඒක ඩිරෙක්ට් වින් එන්නේ. හැබැයි අපිට ඒක ෆස්ට් ගියර් එකකින් ඉන්නේ. ඒකෙන් ඔයාලා ලොස් වෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. තේරුණාද? ඔයාලා පොඩ්ඩක් ඕක ඇවිල්ලා ඩෙමෝ එකේ පොඩ්ඩක් try කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට ඒක ප්‍රැක්ටිස් වුණ ගමන් ඔයාලා රියල් එකේ මේ විදිහට කරන්න පොඩි amount තියෙන කට්ටිය. අනිත් අය අවුලක් නැහැ. මොකද මම recovery signal දෙනවා. ෆස්ට් signal දෙක loss වුණොත් කොහොමත් මම ඇවිල්ලා recovery signal දෙනවා. ඔයාලට 8:30 පස්සේ කියන්නේ 8:30 or 8:27 8:30 පස්සේ මම කොහොමද recovery signal දෙනවා. ඒකෙන් ඔයාලට recover කරගන්න පුළුවන් ෆස්ට් signal දෙක loss වුණොත්. මොකද මගේ රියල් දාන කට්ටියට මනි මැනේජ්මන්ට් කියලා තියෙන්නේ. යාලා දන්නවා කොයි සිග්නල් වලටද ට්‍රේඩ් කරන්න ඕනේ කියලා. ඔයාලත් එහෙම ඒ කියන්නේ ඔයාලා රියල් පටන්ගෙන මනි මැනේජ්මන්ට් දන්නේ නැත්නම් මට මෙසේජ් එකක් දාන්න මම ඒ ටික කියලා දෙන්නම්. දැන් පේනවනේ ওই ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. මම ප්‍රොෆිට් කාඩ් එක පෙන්නන්න. දැන් ඔන්න ලොස් එක රිකවර් කරලා $26ක් ප්‍රොෆිට්.